ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමණීය අලංකාර ලස්සන දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ තුල සෙනෙහවන්ත දුවේ පුතේ අපි මේ වෙලාවේ උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේ අපිට නොදුන්නා වූ හැම දෙයක් නිසාම. ඒ වගේම මේ දේව තාත්තා ඔබේ මගේ ජීවිතයට දුන්නා වූ හැම දෙයක් නිසාමත් අපි ස්තුති කියමු. ඒ වගේම ස්වාමින් වහන්සේ තුල මේ දවස අද දවස ඔබට මට දුන්නු ආශිර්වාද නිසා අපි උන්වහන්සේට ස්තුති කියමු. ඒ දෙවියන් වහන්සේගේ පාමුල මොහොතක් අපි පවිත්‍ර වෙමු. සිතින් කයෙන් වචනයෙන් ක්‍රියාවෙන් අපි අතින් වුණා වූ සෑම පාපයක් ගැනම මේ වෙලාවේ අපි මෙනෙහි කරමු. සෙනෙහවන්ත දුවේ පුතේ දෙවියන් වහන්සේගේ පාමුල ඔබේ නොදන්නකම ඔබේ අසරණකම ඔබේ හිගකම නැතිකම ආසාව නිසා ඔබ පාපයට වැටුණා. මේ මොහොතේ දෙවියන් වහන්සේගෙන් හද පතුලෙන්ම ඇදහිල්ලෙන්ම අපි සමාවා යමු. ජීවමාන දෙවියන් වහන්සේ සෙනෙහවන්ත දුවේ පුතේ අද දවසේත් ඔයාලගේ ජීවිතය අලුත් කරන්නට උන්වහන්සේගේ ප්‍රේමයෙන් ඔයාලගේ හදවත පුරවන්නට උන්වහන්සේගේ බලවත් ශක්තිය ඔයාලා තුළට නිදහස් කරන්නට උන්වහන්සේ අප දෙස බලා සිටිනවා. මේ උදෑසන උන්වහන්සේ ඔබට මට කතා කරලා කියනවා පිලිප්පි 4:13 වෙනි පදයේ මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියල්ල කළ හැකි. ඔව් ජීවමාන දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේ තුල මට සියල්ල කරන්නට පුළුවන්. ඔබ වහන්සේ තුල කරන්නට බැරි කිසි දෙයක් මට නැහැ. මම අදහනවා දෙවි පියාණන් වහන්සේ මේ වෙලාවේ සෙනෙහවන්ත දෙමව්පියන් අද දවසේ ගොඩක් අසරණ වෙලා ඉන්නවා. තමන්ගේ දරුවෝ නොඑක් වැරදි මාර්ගවල ගමන් කරන ඒ පීඩාව මැද ඉන්න මව්වරුන්ට පියවරුන්ට මේ වෙලාවේ ස්වාමින් වහන්සේ අත ගසන්නට යනවා. ඒ වගේම තමන්ගේ ආදරණීය ස්වාම්පුරුෂයා නිසා තමන්ගේ ජීවිතයේ කල්ලකිරීලා ඉන්න තමන්ගේ භාර්යාව නිසා තමන්ගේ ජීවිතයේ කල්ලකිරීන ඔබට ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ ආශිර්වාද කරන්නට යනවා. දෙවි පියාණන් වහන්සේ වලට මතක් කරනවා උන්වහන්සේ ඔයා ළඟ මම ළඟ ජීවමානව වැඩ වසද්දී ඔබ මම ඇයි නලංගු වෙන්නේ? ඇයි කලබල වෙන්නේ? ඇයි ඔබ කලකිරීමෙන් ජීවත් වෙන්නේ? ඇයි ඔබ කඩා වැටිච්ච මානසිකත්වයෙන් ජීවත් වන්නේ? ඇයි ඔබ දුබලකමේ මානසිකත්වය අයිති කරගෙන ඉන්නේ? ඒ දුබලකමේ දුර්වලකමේ අන්ධකාර මලපත් මේ වෙලාවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන් ඔබේ ජීවිතයෙන් කැඩෙන්න යනවා, ඒවා බිඳෙන්න යනවා, ඒවා ඉවත් වෙන්න යනවා. ඒ වගේම ඔබගේ ජීවිතයට හැම බාධාවක්ම මේ වෙලාවේ ඉවත් වෙන්න යනවා. ඔබ තදින් අල්ලගන්න, ඔබ තදින් අල්ලගන්න ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබේ ජීවිතය වෙනස් වෙන්න යනවා. උන්වහන්සේ කිව්වා මා සමග සිටින්න, මා සමග සිටින්න මා ඔබව බලවත් කරනවා කියලා. උන්වහන්සේ තුල සියල්ල ඔබට මට කරන්නට පුළුවන්. හාලෙලූයා ස්වාමීනි. අද දවසේ කැඩෙන්න ගිය විවාහ ජීවිත එකතු වෙන්න යනවා. අද දවසේ විනාශ මුඛයට ගියා වූ අන්ධකාර මාර්ගවල ගමන් කරා වූ ඒ අසුද්ධ අබ්බැහිවීම් වල සිටින්නා වූ සෑම දරුවෙක්ම ඔබගේ ඇදහිල්ල කරන කොටගෙන ඔබගේ වචනය කරන කොටගෙන ස්වාමීනි ගැලවෙන්න යනවා. ස්වාමීන් වහන්සේ වුණව ගලවන්නට යනවා. ඔබ තුල ගොඩනැගිච්ච ඇදහිල්ල කරන කොටගෙන නිසා ඇදහිල්ලෙන් ස්වාමීන් වහන්සේ වෙතට ළඟා වෙන්න මම ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේ තුල ඔබට සියල්ල කරන්න පුළුවන්. ඒ ආඥාවෙන් ඔබේ ජීවිතය දෙවියන් වහන්සේ තුළට ඇතුල් වෙන්න. උන්වහන්සේ ඔබේ ජීවිතය අලුත් කරන්නට යනවා. ඒ පුදුමාකාර වූ ප්‍රේමය අද ඔබේ ජීවිතය වෙනස් කරන්න යනවා. අයිති කරගන්න. ඔබටයි මේ කතා කරන්නේ. ඔබටයි මේ කතා කරන්නේ. ඔබේ අසරණකම, ඔබේ බය අඩුකම, ඔබේ දුබලකම, ඔබේ දුර්වලකම වෙනුවට උන්වහන්සේගේ බලවත් ශක්තිය ඔබ වෙත නිදහස් වෙන්නට යනවා. ජීවමාන යේසුස් වහන්සේගේ අත්කැස්ම ඔබ සමග අදහන්න හැම කෙනෙක්ම ගලවනු ලබනවා කියලා උන්වහන්සේ කිව්වා. වගේම ඔබ ඔබගේ ඇදහිීම කරන කොටගෙන අද ඔබගේ විශ්වාසය කරන කොටගෙන අද ඔබගේ සිතුවිල්ල කරන කොටගෙන උන්වහන්සේ ඔබේ ජීවිතේ පුදුමාකාර ජයග්‍රහණත් කරන්නට යනවා. අත්කර දෙන්නට යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.